ජනප්‍රිය රංගන ශිල්පිනියක බත්තර මුල්ල වෝටඑජ් රථගාලයේදී සිදු කළ රියනතුර සම්බන්ධයෙන් මින් ඉහත අප වාර්තා කර තිබුණි. දැන් වාර්තා වන්නේ මෙම අනතුර සිදු කර ඇත්තේ මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන අයේෂා දිසානායක බවයි. ඇයට අයත් කළු පැහැති නවීන BYD රථය අපරීක්ෂාකාරී ලෙස පසුපසට ධාවනය කරද්දී රථගාලයේ ගමන් කරමින් සිටි වෝටඑජ් සේවිකාවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස ඇයි අටකර දමා තිබූ අතර සිද්ධියෙන් එම දෙදෙනා බරපතල තුවාල ලබා තිබුණි. මෙම සිදුවීම දැක තමාට පපුවේ අමාරුවක් ඇති වූ බව කීම නිසා නිලියද එම අවස්ථාවේ රෝහල්ගත කර තිබෙන අතර ඇය පසුව රෝහලේදී වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වන දින පෙරවරු 10:30 11 අතර කාලයේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රංගන ශිල්පිනිය පැද වූ නවීන BYD මෝටර රථය අදාළ හෝටල් පරිශ්‍රයේ රථගාලයේ එකවරම පසුපස දෙසට ධාවනය වීමේදී මෙම අනතුර සිදුව ඇත. වාර්තා වන පරිදි මෙම අනතුරට පත්ව ඇත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 27 ඇවරදි සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 36 ඇවරදි සේවිකාවන් දෙදෙනෙකි. බරපතල තුවාල ලැබූ මෙම සේවිකාවන් දෙදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. එක් තැනැත්තියක් කොළඹ ජාතික රෝහලෙත් අනෙක් තැනැත්තිය ජයවර්ධනපුර මහ රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලිසිය තහවුරු කළේය. අනතුර සිදු වූ වහම රංගන ශිල්පිනී අයේෂා දිසානායක හට හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඇයව 1990 ගිලන් රථ සේවාව මගින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණි. මේ දිනවල ජනප්‍රිය රටපවුල නැමැති ටෙලිනාට්‍යයේත් දිව්‍යාදරි මල් පිපෙන කාලේ තුල්වීම තහනම් ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයක් රංගනයට සම්බන්ධ වී සිටින අයේෂා දිසානායක රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයව පසුගිය 22 වන දින පොලිස් අත්අඩංගුවට ගෙන 23 වන දින ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් පසුව අපමද මුදාහර තිබෙනවා. අනතුරටපත් කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ 2.5 බැගින් වූ සානුකම්පිත දීමනාවක් ලබා දීමටද රංගන ශිල්පිනිය අධිකරණය හමුවේ එකකත්වය පළ කර තිබේ. අදාළ නඩුව ලබන 29 වන දින කොළඹ අලුත් කඩේ අංක 7 දරන අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය. සිද්ධිය වන අවස්ථාවේ නිලිය මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ නුගේගොඩ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ වැලිකඩ පොලිසිය විමර්ශන තවදුරටත් සිදු කරයි. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නරඹන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.